ලවණ බාධකයේ ඉවත් කරන්න තියෙනවා වැලිකොට්ට අපදා කළමනාංශයත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ජල සම්පාදන ප්‍රවණ මණ්ඩලයත් නිලධාරීත් එක්ක එමෙ ස්ථානට ගිහිල්ලා අපි තීරණයක් ගත්තා. හෙට උදේ දැන්ට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සතුව තියෙන යන්ත්‍ර භාවිතා කරලා හැකි පමණ ඒ ඉතිරිලා තියෙන වැලිකොට්ට ප්‍රමාණය ඉවත් කිරීමට. පවතින අයහපත් කාර්යගුණ තත්ත්වයේ යටතේ පසුගිය දිනවල නිල්වලා ගංගා සහ අතු ගංගාවන්ට ගස් ඇද වැටීම් වලින් අවහිරවීම් සිදු වුණා. එයින් සමහරක් ඉවත් කරලා තිබෙනවා. පස්කොඩ ඒ වගේම කොටබල ප්‍රාදේශීය කොට්ටාශවල අපදාකලන අංශ සහ ප්‍රාදේශීය සභාවල සේවකින්ගේ සහභාගීත්වයෙන් ඒ වගේම අද දින මොරොක ප්‍රදේශයේ උණපඳුරක් ගඟට අවහිර වී තිබෙන බව අපිට දැනගන්න ලැබුණා. එයත් මම හිතන්නේ දැන් ඉවත් කරමින්ට කටයුතු සූදානම් කරලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ ඉහළ ප්‍රදේශවලට ඇදහැළුණු වැසි තත්ත්වයේ හේතුවෙන් සිදුවන ආපදා තත්ත්වය අවම කර ගැනීම වෙනුවෙන් ලවණ බාධකයේ අසල අතුරු වැලියේ වැලිකොට්ට හැකි ඉක්මනින් ඉවත් කිරීම තීරණය කරන ලදී. මාතර දිසාපති චන්දන තිලකරත්න මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ කැලුම් කුඩලිගම 613 බලසේනාධිපති කර්නල් සමරසිංහ ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු සමන්ත මහතා ඇතුළු ඉංජිනේරු මහතුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අබේ වික්‍රම සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත විජේගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ලවණ බාධකයේ අසල අද සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මෙම තීරණයට එළඹිනි.